හරි. අද අපි ඉගෙන ගන්න පාඩම තමයි තිරස සහ සිරස. අපි දැන් ඒකට සටහන ලියලා තියෙන්නේ. හරිද? හරි. දැන් හැමෝම මේ බැම්ම දිහා බලන්න. මේ ගල් බැම්ම. ඔයාලට පේනව නේද මේ ගල් බැම්ම? කිසිම පැත්තකට ඇලවෙන්නේ නැතුව මම ඕකට කියලා දුන්නේ ආනත කියන වචනේ. හරිද? ඇලවෙනවට මොකද්ද කිව්වේ? ආනත කියන වචනේ. එහෙනම් මේක ආනත වෙන්නේ නැතුව හරියටම මේ අතට කෙලින් තියෙනවා. පේනවද? මේ අතට කෙලින් තියෙනවා. මෙන්න මෙහෙම තියෙන ඒවට කියනවා තිරස් දේවල් කියලා. එහෙනම් මේ ගල් බැම්ම මොකද්ද? තිරස් දෙයක්. හැබැයි පාර බලන්න එතනින් එහා තියෙන. අර පැත්තේ කන්ද මේ පැත්තේ පල්ලම. එහෙනම් පාර ආනත වෙලා තියෙන. තේරුණාද? එතකොට පාරට තිරස් කියලා කියන්න පුළුවන්ද? බෑ. මේක බලන්න. මෙන්න මේ කොන්ක්‍රීට් වලින් හදලා තියෙන මෙන්න මේ පටිය වගේ එක ආනත වෙලාද තියෙන්නේ නැද්ද? මේ පටිය ඈ හොඳට බලන්න ඕනේ. ආනත වෙලා නෑ. ඒක ආනත වෙලා නෑ. ඒව ආනතව හදන්නේ නෑ. ඒව හරියට මෙහෙම කෙලින් හදන්නේ. තේරුණාද? එහෙනම් ඒකත් තිරස්. ඒකට කෙලින්ම මෙන්න මේ තියෙන එක බලන්න. මේ පටිය පේනවද? එහෙනම් මේ අතට තියෙන ඒවට කියනවා ආනත නැතුව මොනවා කියලාද? සිරස් කියලා කියනවා. මේන් බලන්න මේ හදලා තියෙන ගොඩනැගිල්ලේ මෙන්න මේ කණුවත් මේ අතට කෙලින්ම තියනව නේද? එහෙනම් ඒකත් මොකද්ද? සිරස්. හරිද? හැබැයි අපි බැලුවොත් සමහර ගස් වර්ග මේ පොල් ගහ එහෙම කෙලින් තියනවද ඔහොම? නෑ. මොකද වෙලා තියෙන්නේ? ආනත වෙලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් පොල් ගහට අපිට සිරස් කියලා කියන්න බෑ. අර ගේට්ටුව බලන්න ඔහොමම. බාගෙට ඇරලා තියෙන ගේට්ටුව. හරියට මෙහෙම කෙලින් තියනව නේද? එහෙනම් ගේට්ටුව මොකද්ද? සිරස්. දැන් ඔන්න විභාගෙට තිරස් සේවට සිරස් සේවට උදාහරණ ලියන්න එනවා. තිරස් සේවට සිරස් සේවට මොනවද දෙන්නේ? උදාහරණ ලියන්න එනවා. තේරුණාද? එහෙනම් මේ අතට තියෙන ඒවට කියනවා මොනවා කියලාද? තිරස් කියනවා. මේ අතට තියෙන ඒවට සිරස් කියලා කියනවා. තේරුණාද? ඒක දිහා EBB බලන්න ඕනේ නැහැ. තමන්ගේ අතට ආපුවම හොඳට බලන්න. හැමෝටම ඕන තරම් බලන්න ඒක දෙනවා. එතකම් පාඩම අහගන්න ඕනේ. තේරුණාද? හරි. එහෙනම් මම අද මේ තිරස් සිරස් පාඩම උගන්වන්න උපකරණයක් ගෙනල්ලා තියෙනවා. මේක කවුරු ගාවද තියෙන්නේ? වඩු බාස්ලා නෙමෙයි. කවුද යාළුවට කියන්නේ? මේසන් බාස්ලා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා පෙදරේරුවෝ කියලා. ඒ කියන්නේ ගෙවල් හදන කට්ටිය. නේද? මොකද්ද මේකට කියන නම? ළඹේ. එහෙම නැත්නම් ළඹ කැටය කියලා කියනවා. රයිට්. මේකේ තියෙන ප්‍රයෝජනේ මොකද්ද? අන්න රයිට්. බිත්තියක සිරස් බව බලා ගැනීම තමයි මේකෙන් කෙරෙන්නේ. බිත්තියක් හරි කෙලින් තියනවද කියලා සිරස් බව බලා ගන්න තමයි මේක භාවිතා කරන්නේ. මේක නැතුව බිත්ති බැන්දහම ඒ බිත්ති කාලයක් යනකොට පෙරලෙනවා. කඩා වැටෙනවා. තේරුණාද? එහෙනම් බිත්ති මේක තියලා බඳින්න ඕනේ. හරි. එතකොට අර දිග පොල්ලක් තිබ්බ ඒක චුට්ටක් දෙන්න. මෙන්න මේකට කියන්නේ මොකක් කියලාද? මොකද්ද නම මේකේ? මේකට කියනවා සාමාන්‍ය කට්ටිය නම් මේකට කියන්නේ ලෙවලය කියලා. හරිද? මේකට කියන්නේ ස්ප්‍රීතු ලෙවලය කියලා. මේක හරි කෙලින් හදලා තියෙන්නේ. ඔයාලගේ අඩි රූල වගේ බලන්න ඇද වෙන්නේ නැහැ. මෙහෙම කරලා බැලුවොත් එහෙම ඇදක් නැහැ. හරි කෙලින් තියෙනවා. ඇයි මේකට ස්ප්‍රීතු ලෙවලය කියන්නේ? දැක්කද මේ කොළ පාට වීදුරු ඇතුලේ වතුර වගේ දෙයක් පුරවලා තියෙනවා. දියරමේ දෙයක් ද්‍රව දෙයක් පුරවලා තියෙනවා. නේද? විද්‍යාවේ මේ වගේ දේවල් වලට කියන්නේ ද්‍රව කියලා. නැත්තම් දියර කියලානේ කියන්නේ. අන්න එහෙනම් මේ ද්‍රව දෙයක් පුරවලා දියර දෙයක් පුරවලා හදලා තියෙන හින්දා තමයි මේකට කියන්නේ මොකක් කියලාද? ස්ප්‍රීතු ලෙවලය කියලා කියන්නේ. එතන මේකේ ප්‍රයෝජනේ මොකද්ද? නෑ බිත්ති එක නෙමෙයි. ඕනෑම තැනක තිරස් බව මැන ගැනීමට නැත්තම් තිරස්ද කියලා බලා ගන්න අපි මේක පාවිච්චි කරනවා. එහෙනම් ඔන්න මේකේ ප්‍රයෝජනේ. තිරස් බව බලා ගැනීම. එහෙනම් ළඹේ ප්‍රයෝජනේ මොකද්ද? සිරස් බව බලා ගැනීම. හරි. තව එතකොට අර අයියලා දෙන්නේ එහා පැත්තේ සෑහෙන්න වැඩ. මොකද්ද ඒකට කියන්නේ? බටයක් අරගෙන. ඒකට කියනවා මොකක් කියලාද? ලෙවල් බටය කියලා කියනවා. දැන් මේ ලෙවල් බටේ අපිට අරයා ගේනකොට හිස්ව තිබුණේ. මේ අයියලා දෙන්න අපිට මේකට වතුර පුරවන්න උදව් කෙරුවා. නේද? පීරියඩ් එකේ වෙලාව මදි හින්දා මට ඔයාලට මේකට වතුර පුරවන්න හැටි පෙන්වන්න බැරි වුණා. හරිද? මේක ඇතුලේ වායු බුබුලු රැඳෙන්නේ නැති වෙන්න. හරිද? මේකට වතුර පුරවලා ගන්න ඕනේ. ඒ කියන්නේ වතුර බාල්දියක් වගේ එකකින් අරගෙන කටින් උරා බීලා ටිකක් එළියට යන්න හදන්න ඕනේ.
ඒකල විනාඩි 5ක් විතර එළියට යන්න තියන්න ඕනේ. එතකොට තමයි බටේ ඇතුලේ තියෙන ඔක්කොම වායු බබුළු එළියට ගිහිල්ලා වාතය නැති වෙන්නේ. තේරුණාද? එහෙම වාතය නැති වුනහම ඔයාලට පේනවා ඇති මේ අයියා අල්ලගෙන ඉන්නවා. එක පැත්තකින් ඔහම හොඳට ඇඟිල්ල මාපට ඇඟිල්ල තියලා එයා තද කරලා අල්ලගෙන ඉන්නවා පේනවද? මාපට ඇඟිල්ල බුරුල් වුණොත් වතුර යනවා. එහෙනම් හොඳට මාපට ඇඟිල්ල තියලා තද කරගෙන ඉන්නේ. තේරෙනවද? මේකත් පාවිච්චි කරන්නේ කවුද? ඔව් මේසන් බාස් මාමලා. දන්නවද මේක පාවිච්චි කරන හැටි? හා එහෙනම් හැමෝම නැගිටලා රවුමක් හැදිලා ඉන්න මම මේක පාවිච්චි කරන හැටි කියලා දෙන්නම් මේ අයියලා දෙන්නත් කියලා. හරි බැම්ම ගාවට යන් කරා. හරි දැන් අපි බලනවා මේ ඉස්කෝලේ බැම්මක් හදලා තියෙනවා. මේ බැම්ම තිරස්ද කියලා බලා ගන්නයි යන්නේ. රයිට්. ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම පොලිමට ඉන්න හැමෝටම පේන විදියට ඈ. ඔහොම ඉන්න අපි මේ බැම්ම ගාව තමයි වැඩේ කරන්නේ. හරිද? ටික දිනකට ඕනම් බැම්ම උඩට නගින්නත් පුළුවන්. අනිත් ටික මෙහෙම පොලිමට ඉන්න තව ටික දිනෙක බැම්ම උඩට නගින්න. ඈත් වෙලා බලා ගන්න හැමෝටම පේන්න ඈ. හා ඔයාලා දෙන්න එන්නකෝ. දැන් මේ බැම්ම තිරස්ද කියලා තමයි බලා ගන්න යන්නේ. හරිද? ඔක තියාගන්න. ගෑල්ලා මට දෙන්න. බැලුවොත් ගෑල්ලා මම හැමෝම. මට ඕන වෙනකොට ගද්දි අතේ තියාගන්නකො. දැන් ඔන්න අපි කරන්නේ මේ අයියා එන්න. එක තැනකින් මේ බැම්මට මේ බටේ තියලා අල්ලනවා. හරිද? බැම්මේ උඩ කෙරවලට වතුර මට්ටම තියෙන්න ඕනේ. හරිද? ඕම් බලන්න. හරි තියලා අල්ලන්න මිලා. ඕම් බලන්න. මේ අයියා බලන්න හොඳට කරන හැම බලාගන්න. ආන්න. දැක්කද? වතුර මට්ටම බැම්මේ උඩ කෙරවලට තියෙන්න තියාගත්ත අයියා. රයිට්. එතකොට මේ අනිත් අයියා අරන් යනවා අනිත් තැනට. අරන් යන්න බලන්න. බටේ දිග තරමට අරන් යන්න පුළුවන්. දැන් මේසන් බාස් මාමල එහෙම කරනවා නම් මේ බැම්ම දිග තරමටම අරගෙන යනවා. තේරෙනවද? ඇති වෙයි ඔය ගන්න. ඊගාවට ඕම් බලන්න මෙයා හරි තියන්න පාත් කළා. ඔන්න ඔය වතුර මට්ටම් දෙක හරි දකින්න ඔතන. හරිද? රයිට්. දැන් ඔන්න මේ අයියා තියලා තිනවා. මට කියන්න බලන්න අතන වතුර මට්ටමයි මෙතන වතුර මට්ටමයි හරියට බැම්මේ ගානට සමානද? බීමට බහැලා බලන්න. එතකොට පේනවා හොඳට. නැමිලා බලන්න. සමානද නැද්ද? සමානයි. අන්න එහෙනම් මේ බැම්ම තිරස්. අපිට S2 බැලුවට ඒක පේන්නේ නැහැ. මේ වගේ උපකරණයක් පාවිච්චි කරලම තිරස්ද නැද්ද කියලා බලන්න ඕනේ. තේරුණාද එහෙනම්? එහෙනම් මේ බැම්ම බැඳලා තියෙන්නේ කොහොමද? තිරස්ව බැඳලා තියෙනවා. තේරුණාද? පැහැදිලිද? එහෙනම් ඔය විදිහට අර බැම්මත් අපි බලමු. ඒක ළමයි දෙන්නෙකුට දෙමු කවුද කැමති? එක පැත්තක් ඔයාගේ මේ අල්ලන හැටි අයියෙන් අහගන්න කියලා දෙන්න අල්ලන හැටි. අර අයියගේ පැත්තත් කවුරු හරි ඉල්ල ගන්න. ඕක කියලා දෙන්න අල්ලගන්න විදිය මාපට ඇඟිල්ල තියලා. අරගෙන ඉන්න බලන්න එහෙනම් මේ බැම්මට. පටල ගන්න නැතුව ගේන්න ඕනේ. ගෙනල්ල ඒ අයිය තිබ්බ විදිහට මෙතන තියන්න බලන්න. පල්ලෙ බැම්ම බලන්න. මෙතෙන්ට. ඔයත් තියන්න උතන ගිහිල්ලා කෙරවලට. එහෙට යන්න බා මේ බැම්මට තියන්න. මොකද අර බැම්ම වෙනස් වෙලානේ තියෙන්නේ. මේකේ තියන්න ඈ. තියන්න. මේකේ. මේ පරණ එකේ. අන්න ඒකේ තියන්න. අර අයියා තිබ්බ විදිහට තියන්න බලන්න. දන්නවද බලන්න නෑ. තියලා නෑ හරියට. තව පාත් කරන්න ඕනේ බටේ. අන්න හරි. මෙයාගේ පැත්ත හරි. ඔයාගේ පැත්ත හරිද? එහෙනම් මේ බැම්මත් හොඳයි. නේද? එහෙනම් හරිද? හොඳයි. අපේ පොඩි බාස්ලා ටිකත් ලෙවල් බටේ භාවිතා කරන්න දන්නවා. අයියලා දෙන්නට දෙන්න ඈ. මේක ඇලවෙනවා. හරි. අයියලා දෙන්නට දෙන්න එහෙනම් ලෙවල් බටේ. හරි අචින් දොතල ගන්න. වතුර ටික යවලා. හරි. එන්නේ නම් මේ ස්ප්‍රීතු ලෙවල් එක කියලා දෙන්න. දැන් මේ ස්ප්‍රීතු ලෙවලේ පේනවා ඇති මේ හුලම් බිඳුවක් තියෙනවා. ඔව් ඒව ඉතින් හොඳට බලන්න ඕන. ඔය තියෙන්නේ. මේ කොළපාට හැම එකේම හුලම් බිඳුවක් තියෙනවා. ඒක හරියටම ඔහොම මැද්දට આવුත් තමයි වැඩේ හරියටම හරියන්නේ. එහෙනම් අපි අර බැම්මේ තියලා බලමු. හරි. ඔන්න මේ බැම්ම තිරස්ද කියලා බලාගන්න අපිට මේක මෙහෙම තියන්න පුළුවන්. ඔන්න. හරි. මොකද උනේ? අන්න තිරස් නැහැ. චුට්ටක් ඇද තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ චුට්ටක් ආනත වෙලා තමයි තියෙන්නේ. අපි නම් වෙන තැනක තියලා බලමු. හරියටම මැදට එන්න ඕනේ. හරියටම හරියනවා නම්. ඒ කියන්නේ හොඳට බැම්ම බැඳලා තිබ්බනම් හරියටම එන්න. ඒකත් හරි නෑ. තේරුණාද? වෙන තැනක තියන් බලන්න. ඒක බෑ. ඒක සිරස්නේ. තිරස් එක්ක තමයි බලන්න වෙන්නේ. ඒකේ තියන් බලන්න.
නෑ ඒක හරියටම හරි ඕම් බලන්න ඒකේ තිබ්බට පස්සේ හරියටම දැක්කද වතුර බින්දුව මැද තියෙනවා. එහෙනම් මේ බැම්ම හරියටම තිරස් වෙනවා. දැන් දැක්කද ඒකෙන් තිරස් බව බලන්න හිටින්. තව ඕන මේ පැත්තත් අපිට තියන්න පුළුවන්. ඔය බලන්න. මේ පැත්තටත් තිරස් දැක්කද? මෙතනත් එකක් තියෙනවා ඕනනම්. ඒකෙනුත් බලන්න පුළුවන්. දැක්ක නේද? මේක වැදගත් වෙනවා මේසන් බාස් මාමලාට අර සිමෙන්ති දානවා කියලා කියන්නේ බිමට. සුද මදිනවා කියලා අහලා තියෙනවද? මේ වැඩේ කරද්දි මේක ඕන වෙනවා. තිරස් බව බලා ගන්න. දැන් තේරුණාද මේකෙන් බලන්න හැටි? හරි. කවුරු හරි කැමති කෙනෙක් එක තැනක තියන්න බලන්න ගිහින් එයා කැමති තැනක. කොතනද ඔය තියන්නේ? කොතනද තියන්නේ? කොතනද තියන්නේ? තිබ්බු නැති තැනක තියන්න. තියන්න. හරි. ඔන්න අලුත් මේසන් බාස් මාම බලමු. දැන් ඔයාලා බලලා කියන්න තිරස්ද නැද්ද කියලා. ඒක තිරස් එතනනේ. එහෙනම් ඒකෙන් දැන් බලන්න දන්නවා. නේද? යන් එහෙනම් ළඹෙන් වැඩ කරන හැටි බලන්න. ළඹේ ගේන්න ළමේ. අචින්ත අකුලලා ගන්න. අකුලන් රවුමට. බලන්න මේකේ මේ උඩ තියෙනවා ලී කැටයක් පේනවද? ඒ ලී කැටේ තමයි උඩට තියන්නේ මෙන්න මෙහෙම. හරිද? එතකොට මේ යකඩ වලින් හදලා තියෙන සිලින්ඩරයක් වගේ එකක්. ඒක තමයි යටට පාවිච්චි කරන්නේ. හරිද? හොඳට බලාගන්න. දැන් මේ කණුව කෙලින් තියනවද කියලා බලන්න ඕන නම් මේ ලී කැටේ තියෙනවා මෙහෙම. මෙහෙම උඩ ගෑවෙන්න ඔන්න ඔහම තියෙනවා. දැක්කද? ඊට පස්සේ මෙන්න මේ යට මෙන්න මේ යකඩ සිලින්ඩරය වගේ එක ගෑවි නොගෑවි තියෙන්න ඕනේ. කොහොමද තියෙන්න ඕනේ? ගෑවි නොගෑවි. ඒ කියන්නේ කණුවේ ගෑවිලත් බෑ. ඕනෑවට වඩා ඈත් වෙලත් බෑ. තේරෙනවද කතාව? සාමාන්‍ය ගානට තියෙන්න ඕනේ. නේද? දැන් මේක ගෑවි නොගෑවි තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ මේ කණුව කොහොමද තියෙන්නේ? සිරස්ව හරියටම තියෙනවා. නේද? අය මොකද? මේ ගලපුම් හරි. ඉන්න ගලවන්න කොහොමද කියන්නේ? මේ පැත්තට තියලා බලමු. ලානුවට අහුවේ. ලානුවට අහුවෙලාද? හරි. ඕක අතින් අල්ලලා එක තැන තියන්න මේ පැද්දෙන්නේ නැති වෙන්නේ. අත අතාරින්න. ඒ පැත්ත නම් ඇදයි තමයි. එහෙනම් එහාට සිරස් නැහැ. පේනවද? එහාට කණුව උඩින් චුට්ටක් ඇලවෙලා තියෙන්නේ. ඇයි ගෑවි නොගෑවි නෙවෙයිනේ තියෙන්නේ. දැන් තියෙනවා දුර වැඩි. තේරෙනවද? එහෙනම් right. දැන් මම ඔයාලට දෙන්නම්කෝ. අර කණුවේ තියන්න බලන්න එක්කනේ. අර කණුවේ තියන්න. උස්සන්න ඕනේ. එහෙම කරන්නේ නැහැ. බලන්න අනිත් අය ගෑවි නොගෑවි තියනවද කියලා. හරි. අල්ලන්නේ අතින් අල්ලලා අත ගන්න. මොකක්ද අත්තේ? ගෑවි නොගෑවි. ඒක හොඳයි. ගෑවි නොගෑවි තියෙනවා. එහෙනම් ඒ කණුව කෙලින් තියෙනවා. අර බිත්තියත් බලන්න. තා කරපු නැති ළමයිට දෙන්න. කරපු නැති අයට දෙන්න. බලන්න බිත්ති ගෑලමයි බලන්න ඉතින් ඉල්ලගෙන. ගෑවි නොගෑවි තියෙනවද බලන්න. හොඳට බලන්න ඔළුව දාලා ගෑවි නොගෑවි තියෙනවද බලන්න. තියෙනවද? එහෙනම් බිත්තියත් හොඳයි. අපේ ඉස්කෝලේ බිත්තියත් කෙලින් තියෙනවා. නේද? මෙන්න මේක බලන්න. මෙන්න මේකේ මේ ලීයට තියලා බලන්න සිරස්ද කියලා. කවුරු හරි කෙනෙක්. ගෑල්ල මේ බලන්න. ලීයට තියලා. මොකද? ගෑවි නොගෑවි තියෙනවද? හොඳට බලන්න ඕනේ. නෑ. ගෑවිලාද? මෙහෙම හොඳට නැමිලා බලන්න ඕනේ කොහොම කරලා. මේ පැත්තෙන් නම් බලපුවම හොඳට පේනවා. ගෑවිලාද? එහෙනම් මේක සිරස් නෑ. නේද? අපි යන් ගේට්ටුව බලන්න. තව ළමෙක් ගන්න ගේට්ටුව බලන්න. ළමෙක් ගිහලා ගේට්ටුවට අරලා තින්නේ හරියට. ගෑල්ලා මෙට දෙන්න ගේට්ටුව බලන්න. ටික ඉක්මනට යන්න ඉතින්. පීරියඩ් එක ඉවරලා තියෙන්නේ. මොනද? ඒව කරනවා. ඔව්. අද රිලීෆ් පීරියඩ් එකක් තිබ්බොත් මම ඇවිල්ලා කරන්නම්
මේක චුට්ටක් අරින්නකො. තනියෙන් බැයි නම් දෙන්නෙත් තල්ලුවක් දාන්නකො. ඇති. මේකට තියන්න බලන්න. ගේට්ටුවට තියන්න. මෙතන තියන්න. දාරට තියන්න මේකට. මොකද ගේට්ටුව ගැන කියන්න තියෙන්නේ? ගෑවි නොගෑවි තියෙනවනේ. එහෙනම් ගේට්ටුව හදලා තියෙන බාස් මාමා හොඳයි. හොඳට ගේට්ටුව හදලා තිනවා. යකඩ වලින් හැදුවත් ඔහොම සිරස්ව තියෙන්න ඕනේ. සිරස් නොවුනොත් කාලයක් යනකොට මේ ගේට්ටුව ඇද වෙනවා. එතකොට තමයි හිර වෙන්නේ ගේට්ටුව. එහාට මෙහාට තල්ලු කරගන්න බැරුව. දැන් එහෙම වෙන්නේ නැහැ නේ. අපේ ගේට්ටුව හොඳට වැඩ කරනවනේ. ඒ කියන්නේ මේ බාස් මාමා හොඳට හදලා තියෙනවා. තේරුණාද? එහෙනම් අපි දැන් උතන වෙනම සාකච්ඡාවක්ද? අපි උපකරණ තුනක් භාවිතා කෙරුවා. මොකද්ද මේ උපකරණේ නම? මේක ළඹය. මොකේද භාවිතා කරන්නේ? සිරස හඳුනා ගැනීමට. බටයක් පාවිච්චි කරා. මොකක්ද ඒකේ නම? ලෙවල් බටය. ලෙවල් බටය. මොකේද ඒක පාවිච්චි කරන්නේ? තිරස හඳුනා ගැනීමට. හරිද? ස්ප්‍රීතු ලෙවලේ පාවිච්චි කරන්නේ මොකේද? තිරස් බව හඳුනා ගැනීමට. මැන ගැනීමට නෙමෙයි අපිට මයින්ඩ් බෑ. හඳුනා ගන්න විතරයි කරන්නේ. තිරස්ද නැද්ද කියනවා එච්චරයි. මයින්ඩ් අපි දන්නේ නැහැ. තේරෙනවද? මනින දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඉංජිනේරුවෙක් වුණාම කවදා හරි ඉහළට ඉගෙනගෙන. එතකොට ඕවා මනින්න එනවා තමයි. තේරෙනවද? කොච්චරක් ආනතද කොච්චරක් ඇලවෙලාද කියලා මයින්ඩ් එනවා. එතකොට එහෙනම් ලොකු පන්ති වලට ගියාම ඒක කරන්න පුළුවන්. තේරෙනවද? හරි. එහෙනම් පන්තියට යන්න.